ගොඩාක් පටල ගන්න පාරා. දෙකේ පටල ගන්න කරා කීපයක්ම තියෙනවා. හින්දා මේ කොටස මුලින් අවධානයෙන් මා ගන්න තියෙන කොටස. ඉතින් අපි ඊළඟට බලමු දැන් මේ ඇතුළට යන්නේ උන්ට ඇස්ට්‍රොලොජි මොකද්ද වෙන්නේ? ඇතුළේ උ පිළිගන්නවද නැත්නම් ඇතුළේ දිගේ මොකක් හරි මගුලක් වෙනවද? නේ ඒක අපි ඊළඟ කොටසෙන් බලමු. හරි. එතකොට අපි දැන් කතා කරන්න තියෙන්නේ ස්වායත්තසයි දෙවන පියවර වෙච්ච පයිරුවේට් ඔක්සිකරණය සහ පයිරුවේට් ඔක්සිකරණය සහ සිට්‍රික් අම්ල චක්‍ර. සිට්‍රික් අම්ල චක්‍ර. මේ වැඩේ වෙන්නේ අපි අර කිව්ව මයිටොකොන්ඩ්‍රියා වෙනදදී මම මයිටොකොන්ඩ්‍රියා. හරිද? මයිටොකොන්ඩ්‍රියා. මේ මයිටොකොන්ඩ්‍රියා තමයි මේ සිට්‍රික් අම්ල චක්‍ර වෙන්නේ. දැන් අර සක්‍රිය පරිවාහණයෙන් පයිරුවේට් එක ඇතුළට ආවනේ ඔක්සිජන් පාවිච්චි කරලා. හරි. ආවට පස්සේ මේ පයිරුවේට් අණු දෙක කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් පිට කරලා ඇසිටයිල් කාණ්ඩ දෙකක් හදනවා. අද පටල ගන්න එපා. ඒ කියන්නේ එක පයිරුවේට් අණුවකින් හදන්නේ කාබන් ඩයොක්සයිඩ් අණු එකයි. හරිද? පයිරුවේට් අණු දෙකක් වෙච්ච නිසා තමයි කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් වෙලා තියෙන්නේ. හරි? එතකොට තමයි පයිරුවේට් අණු දෙකකී කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් පිට කරලා මෙතන මේ ඇසිටයිල් කාණ්ඩ දෙකක් හදන්නේ. හේතුව ඇසිටයිල් කාණ්ඩයක් කියලා කියන මතක තියාගන්න කාබන් දෙකක යුක්ත සංයෝගයක්. ඒතකොට කාබන් 3කින් කාබන් දෙකක් කියලා කියන්නේ අනිවාර්යෙන් කාබන් එකයි ඉවත් වෙලා තියෙන්නේ. හරිද? කාබන් එකයි ඉවත් වෙලා තියෙන්නේ. මෙතන මේ අණු දෙකක් නිසා තමයි කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් පිට වෙන්නේ. මෙන්න මේක තමයි ගොඩක් කට්ටිය පටල ගන්න. හරිද? ඉතින් මොකද MCQ වල පවත් අහනවනේ. මේ වැදේදී කොච්චර කාබන් ඩයොක්සයිඩ් ගියාද? NAD කොච්චර ගියා? හරි. අනිවාර්යෙන් පටල ගන්න තරම් මේක හොඳ දලා ඉඩයක් දාගත්තා නම් මේක පැටලෙන්නේම නැහැ. හරි. ඊට පස්සේ ඒ වගේම තව දෙයක් තමයි මේ වගේ විදිහට මේ පයිරුවේට් වලින් ඇසිටයිල් කාණ්ඩ බවට පත් වෙන ක්‍රියාවලියේදී NAD+ හරිද? NAD+ දෙක මොකද්ද කරන්නේ? NADH දෙකක් බවට පත් වෙනවා. NAD+ දෙක NADH දෙක බවට පත් වෙනවා. ගොඩක් කට්ටිය තව දෙයක් තමයි මේ කලබලයට මේ NAD ෆස්ට් කියන එකට නැත්නම් NADH කියන එකට P කැල්ල දා. වැදේ විතරයි සම්පූර්ණයෙන්ම වැරදි. මුල් ලකුණම නැති වෙලා යනවා එක P අගුල නිසා. මොකද NADH කිය තියෙන්නේ ශ්වසනය තුලදී. NADPH NADP+ ඒව තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණේ. හරිද? ඒව තියෙන ප්‍රභා සංශ්ලේෂණේ. ඒක අපි කලින් කරලා තියෙන වීඩියෝස්. හරි? එතකොට ඒ වගේ කාරණා නිසා ගොඩක්ම ලකුණු අඩු කරගන්න මේ කාරණාවෙදී. හරි දෙක අනිවාර්යයෙන්ම P කියන මේ හොඳ අවධානයෙන් ඉන්න. ඔක මත දැනන්න පුළුවන් ඉතින් ප්‍රභා සංශ්ලේෂය කියන්නේ නිකන් පයන්නෙන් පටන් ගන්න කියන්නේ පර් සවුන්ඩ් එක දෙනවනේ. ඒතර P වල ඊටි ඔබ දන්න දෙයක් හරියද ගොඩක් කට්ටිය දන්නේ නැති වුණු දරගන්න. හරි? P ආවොත් ප්‍රභා සංශ්ලේෂණය නැත්තම් ශ්වසනය. හරි? එල්ලස්ලා බාන දෙයක් හදුනා. ඊට පස්සේ දෙයක් තමයි අතුරු පියාගන්න මේ ඇසිඩයිල් කාණ්ඩ දෙක මේ විදිහට සහායෙන් සයිමයක් එක්ක සම්බන්ධ වෙනවා. හරිද? කෝපරේටිව් ඒකිලෙන් සයිමයක් තමයි තියෙන්නේ. මේ ඇසිඩයිල් කාණ්ඩ දෙක සහායෙන් සයිමයක් සමග සමරයි. කියන්නේ ඇසිඩයිල් කාණ්ඩ සම්බන්ධ වෙනවා. හරිද? සහායෙන් සයිමයක් කියලා එකට සම්බන්ධ වෙනවා. ඒක සම්බන්ධ වෙනවා. සරලව කිව්වොත් මේ තමයි පයිරුවේට් ඔක්සිකරණ කතාව. හරිද? මේ පයිරුවේට් ඔක්සිකරණ සිට්‍රික් කර්ම චක්‍රයේ අතර උදේ කාරණා දෙයක් වෙන්නේ. මේ පයිරුවේට් ඔක්සිකරණ කියන කතාව දැන් මේ සීමාවෙදි වෙන්නේ. එතකොට ඇත්තට මේ පයිරුවේට් ඔක්සිකරණය කියලා කියන්නේ ග්ලයිකෝලිසිය සහ සිට්‍රික් අම්ල චක්‍රය අතර තියෙන අතරමැදි ප්‍රතික්‍රියාව. හරිද? එතකොට මේ මොකක්ද දෙන? ග්ලයිකෝලිසියයි සිට්‍රික් අම්ල චක්‍රය අතර තියෙන අතරමැදි ප්‍රතික්‍රියාවක් තමයි පයිරුවේට් ඔක්සිකරණය කියලා කියන්නේ. ඒ නිසා තමයි අපි ඔක සම්බන්ධ මේකත් එක්කම කතා කරන්නේ. එතකොට මේ කෝපරේටිව් නැත්නම් සහායන් සයිවි ඒකේ ඇත්තටම එයා කරන්නේ ඇසිඩයිල් සයන්ස් එයාට පාර පෙන්නන එයාව ගයිඩ් කරනවා සිට්‍රික් අම්ල චක්‍ර වෙනකම්. ඒතෝ එයා ඇත්තටම වෙන මුකුත් දායකත්වයක් කරන්නේ නැහැ මේ සහාය සයිවිකට. හරිද? එයා කරන්නේ මේ ඇසිඩයිල් කාණ්ඩය අරගෙන යනවා මේ සිට්‍රික් අම්ල චක්‍රය. එයාට පාර පෙන්නන්නේ මේක ඇතුලේ එමේ ලින්ක් අප් කරන්නේ මෙයා අතුල දන්නේ නැහැ. අතුල ගැන හරි දන්නේ නැහැ. මේ සයන්ස් එමේ කියලා කියන අතුල ඊට පෙත් කෙනෙක්. හරිද? එයා දන්නවා පාර. එයා මොකද්ද කරන්නේ? මෙයා මේ සිට්‍රික් අම්ල චක්‍රයට අරන් යනවා. හරිද? ඊට පස්සේ අපිට කතා කරන්නේ මේ සිට්‍රික් අම්ල චක්‍රය. හරිද? ඒ සිට්‍රික් අම්ල චක්‍රය කියන එක ඇත්තටම නම් කිහිපයක් කතා කරනවා. කට්ටිය කියන ඔබට හාන්ස්-කේබ්‍රිජ් චක්‍රය කියලා, සිට්‍රික් අම්ල චක්‍රය කියනවා. තව කට්ටිය කියනවා ට්‍රයිකාබොක්සිලික් චක්‍රය කියලා. එක එක හේතුවල දැන් ඔයක දැන් සිට්‍රික් අම්ල චක්‍රය කියන්නේ මෙතන අවසාන මෙතන මේ හැදෙන්නේ සිට්‍රික් ඇසිඩ් එක නිසා. තව කට්ටිය මීට හාන්ස්-කේබ්‍රිජ් චක්‍රය කියන්නේ මේ පතේ හොයාගත්තේ අර කැල්වින් චක්‍රය හොයාගත්තේ කැල්වින් වගේ මේක හොයාගෙන තියෙන්නේ ඔය හාන්ස්-කේබ්‍රිජ් කියන විද්‍යාඥයෙක්. හරිද? ඒ නිසා මේකට මේ හාන්ස්-කේබ්‍රිජ් චක්‍රය කියලා කියන්නේ. ඒ වගේම මේ සිට්‍රික් ඇසිඩ් එක දිහා අණුක පැත්තෙන් බැලුවොත් ඒක නිකන් අර කාබොක්සිලික් කාණ්ඩ තුනකින් හැදෙදී නිසා තමයි මේකට ට්‍රයිකාබොක්සිලික් චක්‍රය කියලා කියන්නේ. ඉතින් ඔය වගේ කාරණා කීපයක් තියෙනවා. ඕමර මෙතන මේ සිට්‍රික් අම්ල චක්‍ර කියලා තේරුම් ගන්න ඉතින් මේක පොඩට ඔලුවට දා ගන්න ඕන දෙයක්. මොකද ගොඩක් කට්ටිය විතර පටල ගන්නවා මෙන්න මේ අගයන් ටික. හරිද? මේක දලා ඉඩියා හොඳ අවබෝධයෙන් දාගත්තොත් අනිවාර්යයෙන්ම පැටලෙන විදියක් ඇත්තෙම නැහැ.
හරිද? ඔය බලන්න වෙනදී. හරි. දැන් මෙතනින් අරන් ඉන්නේ කාබන් දෙකක සංයෝගයක්නේ. හරිද? කාබන් ඒ සංඛ්‍යාවලින් මත තියාගන්න. කාබන් දෙකක සංයෝගයක් තැනේ SDLK අරන් ඉන්නේ මේ සාහින්සයනේ. සාහින්සය වල කාබන් නෑ. හරිද? එයා මේක අරන් එන එක වැඩේ විතරයි. එයා යනවා IK කරන්නේ. හරි? අර වැඩ දිනවා. මේ මගුල් ඩ්‍රොපින් දාන්න. ඉතින් මෙයා මේ වරන් දීලා ඕන අතරම බෝල් දැක් කරගන්න කියලා සික්ලික් හදන්න දීලා යනවා. එතන මෙතන මේ කාබන් දෙකට උදව් වෙනව කේක් මේ පැත්තෙන් ඇවිල්ලා කාබන් 4ක කේක් කෙනෙක්. කවුද? ඔක්සලෝ ඇසිඩේ. මේ නම සමහර කට්ටියන්ට උරු සමහර කට්ටියන්ට උරු නෑ. කලින් විදිහට දාලා දෙනවා C4 පතේ කියලා. ওই C4 පතේ මතක ඇති. එද C4 වෙන්න හේතුව දැන් මෙයා ඔක්සලෝ ඇසිඩේ කියලා කියනවා. මෙයා කාබන් 4ක් කියලා කාරණා දැන් ඒතකොට ගොඩක් කට්ටිය දන්නවා. හරි. දැන් ඇති කට්ටියන්ට උන කාට් එක කියලා බා. ඔක්සලෝ ඇසිඩ් කතාව ගත්තට පස්සේ දැන් බලන්න බා දැන් බලොත් කියනවා. දැන් බලන්න එපා. මේක ඉවරන පස්සේ පොඩ්ඩක් බලන්න. ඉතින් මේක කලින් වීඩියෝ එක තමයි ඔක්සලෝ ඇසිඩ් කතාව. හරි. ඔක්සලෝ ඇසිඩේට් එක කාබන් 4ක්නේ. ඒ කාබන් 4 මේ කාබන් දෙකක් හේතුලා තමයි මෙතන මේ සිට්‍රික් ඇසිඩ් කියන කාබන් 6 සංයෝගය. කාබන් 6 සංයෝගය හැදේ. හරි. ඒරොන කාබන් 6 අතර දිගලා අන් පුළුවන් බං 2 4 6. ඔන්න දැන් කාබන් 6 හැදුනා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් මේක ආයෙත් දැන් ඔක්සලෝ ඇසිඩේට් කවුරුත් මේ පැත්තෙන් ගෙනත් දාන්නේ නැහැ මේක. හරිද? මෙයාටම තමයි ඒක ඇතුලේ පුනර්ජනනය කරගන්න වෙන්නේ. හරි. ඒ නිසා සිට්‍රික් ඇසිඩ් එක ඊට පස්සේ මොකද්ද කරන්නේ? එයාට උදව් කරපේ ප්‍රත්‍යෝපකාරය නේද? සිට්‍රික් ඇසිඩ් එකෙන් ප්‍රතිඋදව්වක් කරලා ඔක්සලෝ ඇසිඩේ ආයෙ පාරක් පුනර්ජනනය කරනවා. හරිද? අන්න ඒකත් ඒ පොඩි සංකීර්ණ කතාවක් තියෙන සංකීර්ණ ශෛලිය. උතරදී මෙන්න මේකෙන් තමයි ගොඩක්ම විභාගවලදී ප්‍රශ්න අහන්නේ සහ ගොඩක්ම එවුම් වරද්ද ගන්න මෙන්න මේ අගයන් ටික. හරිද? ඔය අගයන් ටික. තේරුම් ගන්න මේ. හරි දැන් මෙතනදී ඉස්සෙල්ලා පටල ගන්න එපා මම මේ කියන්නේ එක හරිද? එකපාරකනේ සිට්‍රික් ඇසිඩ් එකෙන් ඔක්සලෝ ඇසිඩේට් හැදෙද්දී දැන් මේ ඇසිඩල් කාණ්ඩ දෙකයිනේ ආවේ. ඇසිඩල් කාණ්ඩ එකක් ආවොත් හරිද? ඇසිඩල් කාණ්ඩ එකක් ආවොත් මොනවද පිට වෙන්නේ කියලා දැන් මම මේ කියයි. හරිද? කර මේකෙන් එහෙම කරද්දී මේ කාබන් 6කින් කාබන් 4ක් හැදෙනවා. එහෙනම් මොකද්ද? කාබන් දෙකක් අයිලා යන්න ඕන. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් අණු දෙක කියන එක මතකයි නේද? හරි අවුලන්නේ. කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් කොන ගියා. ඊට පස්සේ මට තියාගන්න FADH2 කියන එක වෙන කොහෙවත් අපිට හම්බුණාද? නැහැ. මෙතනම තමයි හම්බුනේ. ඒකින්ද මෙයාව මතක වෙන විදියක් නැහැ. මෙයා මෙතන හම්බුනේ පැටලෙන්නේ නැහැ. ඒතර FADH2 අණු අලුත් එක්කෙනෙක් අලුත් එවුන් එක්ක එන පරිස්සමේ ගණන් ගන්න උන්ගේ අර ඕන තරම් අපිට ගන්න හැදෙන්නේ නැහැ. හරි උන්ගේ හැදෙන්නේ එකයි. FADH2 අණු එකයි හැදෙන්නේ. අර කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් හැදුනා. FADH2 අණු එකයි හැදුනේ. ඒ වගේම මතක ගන්න NADH හැදෙනවා 3. හරිද? NADH හැදෙනවා 3 සහ ATP හැදෙන්නේ හරිද? ATP එකයි හැදෙන්නේ. අඳන්න එපා. හරිද? මේ මම මොකද කියන්නේ මේ කියන්නේ එක ඇසිඩල් කාණ්ඩයකට වෙන විදිය. හරිද? මේ පැත්තේ මොනම නිරෝධ දාන්න එක ඇසිඩල් කාණ්ඩයකට. හරිද? එක ඇසිඩල් කාණ්ඩයකට එක ඇසිඩල් කාණ්ඩයකට කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා දෙකක්. ATP හැදෙනවා දෙකක්ද නැහැ. ATP එකයි හැදේ. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් NADH. හරිද? NADH හැදෙනවා කීයද? 3ක් හැදෙනවා. FADH2 හැදෙනවා කීයද? එකක්. හරිද? මේ 1 2 3 ඒවට ලියවන පොඩ මතක හිටවනේ. එහෙනම් මම මේ මතනකො මම තියාගන්න. කාබන් උඩිම ලියමුපියර වැඩිම දෙයක් වෙනවා. NADH අණු 3යි. හරිද? කාබන් ඩයොක්සයිඩ් අණු 2යි. FADH2 අණු 1යි. ATP අණු 1යි. මේ මොකද්ද මේ? මේ ඇසිඩල් කාණ්ඩ එකකදී කොහොමද වෙන්නේ කතාව? ඇසිඩල් කාණ්ඩ දෙකක් සාමාන්‍යයෙන් වෙනෝනේ. අපි විභාගයේදී ඇසිඩල් කාණ්ඩ දෙකක කතාවක්. නැත්නම් සරලම කිව්වොත් පයිරුවේට් අණු දෙකක් මේ වැඩේදී. හරිද? පයිරුවේට් අණුනේ මේ ඇසිඩල් වලටපත් වෙයි. පයිරුවේට් අණු දෙකක සම්පූර්ණ කතාව ඇහුවොත් නැත්නම් ග්ලූකෝස් අණුවකදී කියලා ඇහුවොත් හරිද? අන්න එහෙම වුණොත් මෙන්න මේ අකියන් ටිකම පත ගන්න ඕනකොඩ. දෙකෙන් බෙදනවද ගුණ කරනවා? දෙකෙන් බෙදලා ගුණ කරනවා. දෙකෙන් ගුණ කරනවා. හරි දෙකෙන් ගුණ කරනවා. මේ අත කතා කරලා තියෙන්නේ එක කොටස. හරි එක ඇසිඩල් කාණ්ඩයකට නෑ මේ මන් ලියලා තියෙන්නේ. එතකොට මේක දෙගුණයක් කරනවා නේ ඇසිඩල් කාණ්ඩ දෙක. හරි දෙගුණයක් කරනවා හරි. ඒතකොට NADH 6කුයි කාබන් ඩයොක්සයිඩ් 4යි FADH2 2යි ATP 2. අමාරුද? මේ විදිහට chart එකක් දාලා ලක්කම අමාරුද? අමාරු නෑ. මේක සරලම දාගෙන ඉන්න පොතේ එක විදිහට පටලලා තියෙන්නේ. ඒ පටලන තැන් හරියට දැනගන්න ඕන. හරි විතරට දැනගන්න පුළුවන්. ඊට පස්සේ බලමු මේකේ අවසානම කොටස වෙච්ච ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය නැත්තම් ගොඩක් කට්ටියගෙන ඔක්සිකාරක කොස්ප්‍රයිලීකරණය කියන එක කොහොමද වෙන්නේ කියලා.